මේ ෆොටෝ එකේ ඉන්න කොල්ල හොඳද කියලා බලන්න. මොකෝ ෆොටෝ එක බලලා කියන්න බැරි. මේ කොල්ලා බලන්නකෝ. හරි හෑන්සම්. මගේ පුතාට ගැලපෙනවා මට ටික. මූද කොල්ලා ගංජාකාරයෙක් වගේනේ බං. සිගරට් මිටි ගණන් බොනවා ඇති. මේ මූණ දැක්කම කියත හැකි. ආයේ බලන්න ඕනේ මේ මූණ දැක්කම කියත හැකි. ආය තන්නේ කරම කුඩුකාරයෙක් මූ. ඇයි බං උඹ ඇස් දෙක මෙහෙම තියුනේ. මූ යාළු වෙනකොට. මේ කොල්ලා ඉගෙනගෙන තියනවලු පුතේ. උපාධිධාරියෙක්ලු. උපාධිධාරියෙක්ලු හොඳට ඉගෙනගෙන තියනවලු. මේ කාලේ ඉගෙනගත්ත කොල්ලෙක් හොයනවා කියලා කියන්නේ කොච්චර අමාරුයිද. උපාධියක් තියෙනවනේ හප්පා. දැන් පදරකට ගලක් ගහපන් වන්න. ගල ඔක්කොම උපාධිකාරයෝනේ. කළු කෝට් විතරද මේ රත් කෝට්ද ගත්ත අයත් ඉන්නවනේ. මොනවාටද බං උපාධි? උපාධියෙන් වැඩක් නැහැ. මොලේ වැදගත්. ඕක හරියන්නේ නැහැ. අංග සම්පූර්ණ හැමෝම නෑනේ පුතේ. චුට්ටක් ඉතින් හැ වපරයි තමයි. එහෙමයි කියලා ඒකොල්ලා නරකක් නෑ. ඉතින් ගෙදරට නාකි වෙන්න එපා. ඉතින් හා කියලා කියන්න. උඹ නෙමෙයි මේ කොල්ලව කසල් මල්ලේ ඒක හොඳට මතක තියාගන්න. ඈ මං. ඒක හැක් ලංකාවේ අනිත් හැ තියෙන ඉන්දියාවෙනේ. ඈ බං උඹ පොට්ට යාළු වෙනකොට. නෑ. උඹ ගෙදරට නාකි බෑන්. හැබැයි මම නෙමෙයි මූට බඳලා දෙන්නේ උඹ. බලන්නකෝ ඇඟ ස්ලිම් එකට තියාගෙන ඉන්න හැටි. දැන් කාලේ ඉතින් තාත්තලා වගේ මෙච්චර බඩවල් තියෙන කොල්ලෝන හම්බෙන්නේ. උඹට බලන වාසනාව ස්ලිම් කොල්ලෙක් හම්බෙලා තියෙන්නේ. මන්ද පෝසන කාර්යයක්ද බං? ඈ? හැටි? ඇයි යකෝ ෆුක් කරපු ගමන් වීසි වෙලා යන්නේ කියන්නේ. පිරිමියෙක් කියන්නේ ගෑණියෙක්ට ආරක්ෂාවට ඉන්න ඕනේ. හොඳට අංගපත තියෙන්න ඕනේ. මොකෙද්ද බං මේ? උඹව ආරක්ෂා කරන්න නෙමෙයි උඹ තමයි මූව ආරක්ෂා කරන්න වෙන්නේ. නෑ මේ ඌව හරියන්නේ නෑ. කොල්ල කළුයි තමා. කළු වුණාට හිත රත්තරන් පුතේ හිත රත්තරන්. එළියෙන් පේන පාට මොනවට පුතේ වැඩක් නැහැ. හදවත තමයි වැදගත්. තේරෙනවද? ඉතින් මේ කොල්ල හොඳයි කැමති වෙන්නකෝ. මුගේ හැටි බලපංකෝ. කපුටු කාක්කෙක් වගේ. කොහමද බං එකට පාර බහැලා යන්නේ? යන්න පුළුවන්ද? දැන් ඉතින් හා කියලා කැමති වෙයි. හිත කන්නද බං? ඈ? හිත මිනිස්සුන්ට පේන මිනිස්සුන්ට මුලින්ම පේන්නේ පාට. ඈ? යකෝ මේ කළුවර වෙලාවක මිනිහව හොයාගන්න බෑනේ. ඈ? ටෝච් එකක්ම ගන්න ඕනේ. පිස්සුද මං? නෑ මෙව්ව හරියන්නේ නෑ. කොල්ලත් එක්ක කතා බහ කරලා ටිකක් ඉතින් අඳුනගන්න. මොකද මේ තාත්තයි මමයි ඇවිල්ලා මේ මොකද මේ ලව් මැරේජ් අපිත් උවමනේ. ඈ මම ඉතින් මගුල් කතා කරපු දවසේ ගිහලා තාත්තත් එක්ක කතා කරනකොට මම පැහැදුනා. තාත්තා ගැන. පැහැදුනා. මම එන්න මෙයා තමයි මගේ විනිය. ගෑණියන්ට ඒ හැකියාව තියෙනවා. මගුල් තාත්තත් ටිකක් කතා කරලා බලන්නකෝ. මේ කොල්ලත් එක්ක අවුරුදු 3ක් යාළු වෙලා. අවුරුදු 3ෙන් මොනව හඳුනගන්නද බං? අවුරුදු 3ෙන් මොනව හඳුනගන්නද? මම මේ උඹේ තාත්තව බැඳලා අවුරුදු 25කටත් ඇති. මට තාම උඹේ තාත්තවත් කවුද කියලා අඳුරගන්න බෑ. අවුරුදු 3ෙන් කොල්ලෙක් අඳුරගන්න. නෑ මෙව්ව හරියන්නේ නෑ. කොල්ල බිස්නස් එකක් කරනවලු. තමන්ගෙම කියලා බිස්නස් එකක් මේ කාලේ කරනවා කියලා කියන්නේ. ආයි කාටත් සර්සර් කික ඉන්නව නෙමෙයිනේ. එයා තමයි බොස්. එතකොට බොස් බඳින ගෑණි. එයාත් ඉතින් මැඩම්. ඉතින් පුතේ ඉතින් කැමති වෙන්නකෝ. බිස්නස් එකක් කරනවලු. කවුද දන්නේ මොන බිස්නස් කරනවද කියලා? නෑ පේන්න ඉතින් කරනවා ඇති එයා බිස්නස් එක. පිටිපස්සේ මොනව කරනවද? ඕ දැක්කම තේරෙන හෙන්න හොරගෙඩියක් වගේ. පිස්සුද බං මුන්ට යාළු වෙන්න? ඈ? පිස්සුද? නෑ මේ පප්පට හරියන්නේ නෑ.